ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ෂර්ට් එකක් ඇඳහම වුණත් අත් දෙක ලොකුවට පේන්න ඕන. බයිසෙප් කර්ල් ගහනවා, ඩම්බල් කර්ල් ගහනවා. ඒ වුණාට ෂර්ට් එකක් ඇඳහම පස්සේ ඔයාලගේ බයිසෙප් මසල් එක උඩ වැහෙනවා. එතකොට ගොඩක් වෙලාවට ඔයාලගේ අත පේන්නේ පොඩියට. පළවෙනි එක්සර්සයිස් එක තමයි ඔයාලට පුළුවන් රිවර්ස් ග්‍රිප් කර්ල් එක ගන්න. මේ රිවර්ස් ග්‍රිප් කර්ල් එක සුපිරියටම ෆෝරාම් එකට වදින වර්කවුට් එකක්. ඔයාලට පුළුවන් බරක් දාලා ස්ලෝලි කන්ට්‍රෝල් කරලා ගහන්න. මේකෙදි ඔයාලගේ බයිසෙප් මසල් එකේ බ්‍රැකියලිස් කියන මසල් එක එතනින් එහෙන් පල්ලයට ඇවිල්ලා මේ ෆෝරාම් එක දිගේ එන මේ මසල් එකට හොඳට වර්ක් වෙනවා. දෙවෙනි වර්කවුට් එක තමයි රිස්ට් කර්ල්. පොඩි ෂෝට් බාර් එක ගන්න. ඒකට ඔයාලට පුළුවන් බරක් දාලා හොඳට රිස්ට් එකෙන් පල්ලෙහාට යවන්න උඩට ගේන්න. ඒකෙදි මම නම් කැමති මගේ මාපටන් කිල්ල බාර් එකට යටින් දාලා බාර් එක ග්‍රිප් කරලා සෙල්ලම් කරන්න. තුන්වෙනි එක තමයි රිවර්ස් රිස්ට් කර්ල් එක. ඊළඟ ෆෝරාම් එක්සර්සයිස් එක තමයි ඩම්බල් රේඩියල් ඩීවියේෂන්. මේකෙදි ඩම්බල් එක පැත්තකට විතරක් වේට් එකක් ඇඩ් කරගන්න ඕගොල්ලෝ. අත මෙහෙම තියලා කරන්නත් පුළුවන්. මම නම් ගොඩක් කියන්නේ අත මේ විදිහට තියාගන්න පුළුවන් නම් මෙතනට හොඳට දැනෙන්න අපිට සෙල්ලම් කරන්න පුළුවන් ෆෝරාම් එකට. ලොකු බරක් දාන්න එපා, ඉන්ජරි වෙන්න පුළුවන්. හතරවෙනි වර්කවුට් එක තමයි ඩම්බල් අල්න ඩීවියේෂන්. මේකෙදිත් එක පැත්තකට විතරක් වේට් එක දාගන්න. ඔයාලට හොඳට තේරෙනවා මේ මසල් එකට ෆෝරාම් එක පිටිපස්සට හොඳට පම්ප් වෙනවා වදිනවා. ලොකු බරක් දාන්න නැතුව ස්මූත් රෙප් වලට යන්න. ඕකේ අපි අන්තිම වර්කවුට් එක තමයි රිස්ට් රොටේෂන්. මේකෙදි අත් දෙක පොළොවට සමාන්තරව තියාගෙන හොඳට රිස්ට් එක රොටේට් කරන්න. ලොකු බරක් දාන්න එපා. මේකෙදි ඔයාලට ඉන්ජරි වෙන්න පුළුවන්. එක පැත්තකට විතරක් වේට් එක දාගෙන බර ලෝඩ් කරගෙන මේ විදිහට රොටේට් කරන්න පුළුවන්.